හරි දැන් අපි ඊළඟට බලන්න යන්නේ මේ late කියන keyword එක නැත්නම් late variable වල මේ classes ඇතුලේ කොහොමද late variables පාවිච්චි කරන්න කියලා. හරිද? දැන් මේ තියෙන්නේ ඒකේ example එක lesson එක. දැන් මම මෙතනදී කියලා පෙන්නුවට දැන් තේරෙන්නේ මම මේක කරලා පෙන්නන්න. දැන් මම class එකක් හදනවා person කියලා. හරිද? මේකේ තියෙනවා field variables, string name, එතකොට string age ඕවද. එතකොට ඇත්තටම මේවා construct එකක් ඇතුලේ අපි දන්නවා construct එකක් ඇතුලේ තමයි එක name parameters විදියට හරි එතකොට කොහොම හරි assign වෙන්න ඕනේ. හරිද? දැන් මෙතන error එකක් වෙනවා මොකද මේක එක්ක මෙතන required කරන්න ඕනේ නැත්නම් මේක optional කරන්න. දැන් මම දැනට මම optional කරන්න. මෙහෙමනේ වෙන්නේ. සාමාන්‍ය එක. එහෙම නැතුව මේ construct එකක් නැතුව අපිට errors නැතුව variable එකක් තියාගන්න පුළුවන්. variables තියාගන්න පුළුවන් late කියන keyword එක පාවිච්චි කරලා. එතකොට වෙන්නේ අපිට error එකක් මොකුත් පෙන්වන්නේ නැහැ. මේ class එකෙන් object එකක් හදලා ඉවර වෙලා අපි මෙන්න මේ variable එකක් use කරොත් use කරන වෙලාවට තමයි ඒ variable එක initialize වෙන්නේ. දැන් මම මේක වෙන උදාහරණයකින් පෙන්නන්නම්. දැන් මම මේක අයින් කරන්න අර තිබ්බ විදියම ගන්නම් ආයේ. right? දැන් මම මෙතන වෙනම පොඩි method එකක් හදනවා. ඒක තමයි string එකක්. ඒක නිකුත් කරන්නේ return කරන්නේ heavy calculation කියලා method. මේක වෙනම method එකක්. හරිද? string return කරන්න. දැන් මේක ඇතුලේ මම දානවා print inside මෙතන මට දැන් මේ function එක ගියා කියන එක තේරුම් ගන්න. of heavy calculation function ඊට පස්සේ මෙතන return කරනවා string එකක්. මේ return කරන්නේ දිසා මේ රේඛ පෙන්නන්නේ. මාකරි foo කියලා මම දාන්න. දැන් මේ දින construct body එක. මේ body එක ඇතුලේ ඇත්තටම අර function එක මෙහෙම call කරන්න පුළුවන්. හරිද? error එකක් එන්නේ නැහැ. ඒක තේරෙනවනේ. ඒ වගේම තමයි අපිට ඕන නම් මෙතන string එකක් මෙතන late variable එකක් හදනවා. late string මොකරි calculation කියලා variable එකක් හදලා ඉවර වෙලා අර method එක call කරන්න පුළුවන්. දැන් මෙතනදී මේ construct එක ඇතුලේ නැතුව හරි construct එකේ නැතුව construct එක ඇතුලේ අපි මේ method එක call කරොත් object එක හැදෙන වෙලාවෙම මේ function එක ක්‍රියාත්මක වෙනවා. එහෙම නැතුව මට ඕනේ මේ variable එක access කරද්දි විතරක් මේ function එක ක්‍රියාත්මක වෙන්න. දැන් මේතනදී late දාන්නේ නැතුව මෙහෙම ඇල්ලුවොත් මෙහෙම හදන්න දෙන්නේ නැහැ erase වෙනවා. ඒක අන්න ඒ වගේ වෙලාවට තමයි මේ date variable එක වැදගත් වෙන්නේ. දැන් මෙහෙම අපි මෙහෙම මොකක් හරි වෙන function එකක් අපිට දැන් මේ පස්සේ use කරන්න අවශ්‍ය නම් අන්න ඒ වගේ එකක් අපිට මෙහෙම late variable එකක් ඇතුලේ store කරලා තියන්න පුළුවන්. දැන් මම හිතන්නේ මෙතනදී object එකක් හදනවා කියලා person ගේ person p1
සමානයි person කියලා දාලා ඔබ්ජෙක්ට් එකක් හදනවා. දැන් මෙතනදී මේව ඉල්ලනවා parameters ඉල්ලන argument age 18 කියලා. හරි මේක string එකක් නේ. age එකත් string නේ. string නේද? ඔව් 18 කියලා. දැන් මේ p1 කියන එක නම් ඇතුලේ මම මේ කැල්කියුලේට් මට ඕන මේ මෙතඩ් එක දැන් රින් කරන්න කෝල් කරගන්න. හරිද? මේ මෙතඩ් එක යූස් කරන්න මට ඕන. එතකොට මම කරන්නේ p1.calculations කියලා. මෙන්න මේ variable එක අල්ලනවා. මේ variable එක අල්ලද්දිම මේක late නිසා මේක අල්ලද්දි තමයි initialize වෙන්නේ. මේ variable එක දැන් මෙතනදී අල්ලනවා පුතේ. අල්ලපු ගමන්ම මෙන්න මේ method එක call වෙනවා. call වෙලා ඉවරලා මෙන්න මේ function එක මේ වෙනවා. function එක මේ execute වෙලා මෙතන මේ print statement එක run වෙනවා. run වෙලා මේ foo bar කියන return එක මෙතන calculation එකේ store වෙනවා. දැන් මම මේක run කරොත් මට ලැබෙන්නේ inside of the heavy calculation. අර foo bar කියන string එක මට ලැබෙන්නේ ඒක store වෙලා තියෙන මෙතන. දැන් මට ඒක ආයි බලා ගන්න ඕන නම් මම print statement එකක් දාලා p1.calculation කියලා දානවා. එතකොට දැන් මෙහෙම දැම්මට පස්සේ ආයේදී මේ ස්ටේට්මන්ට් එක මෙහෙම වෙන්නේ. එතන උඩදී මේ වෙනවනේ. ආයෙත් මොකද වෙන්නේ අර ස්ටෝර් වෙන්නේ මෙතන උඩදී යූස් වෙනමනේ මේ calculation කියන මේ late variable එක. එතකොටම මේක initialize වෙලා ඉවරලා මේ print statement එක run වෙනවා. run වෙලා ඉවර වෙලා මේක ගිහිල්ලා මේ return එක ගිහිල්ලා මේක ස්ටෝර් වෙලා තියෙනවා. ආයෙ මේ variable එක යූස් කරනවානේ මෙතනදී. එතකොට ආයෙ run වෙන්නේ function එක. අර return එක store වෙලා තියෙන එක විතර මෙතනදී print කරලා පෙන්නනවා. දැන් මම මේක run without කියලා ගියොත් අන්න දෙක. මේක වෙනවා උඩ එකකින්. මේක වෙනවා යට එකකින්. මම හිතනවා ඒක තේරෙන්නද කියලා. හරි. ඉතින් මේක හරි වැදගත්. දැන් මේ late එක classes ඇතුලේ ඔයාට පුළුවන් use කරන්න. මේ වගේ functions අපි දන්නා එක functions තියෙනවා. අපිට ඒවා late variable වලට assign කරලා තියන්න පුළුවන්. අපි ඒවා use කරද්දි විතරක් call වෙන්නේ. නැත්නම් හැම එකම constructor එක ඇතුලේ දාන්නොත් object එක හැදෙද්දිම ඒ functions නිකන් call වෙනවනේ. ඒ class එක ඇතුලේ මෙහෙම දාලා තියාගත්තොත් අපිට අවශ්‍ය වෙලාවට ඒවා call කරගන්න පුළුවන්. ඒකට මේක හරි වැදගත් දෙයක් තමයි කියලා දුන්නේ. හරි? හරි right. ඊළඟට තව මොනවද තියෙන කියලා බලුවොත් ඒ ටික තමයි ඇත්තටම මේ late එකක තියෙන්නේ. අපිට මේ තව example එකක් දෙකක් තියෙනවා. ඒ ටික කියලා දීලා තමයි මේ late video එක ඉවර කරන්න සිද්ධ වෙන්නේ මට පේන විදියට. right.